හරි ළමයි අද ඔයගොල්ලෝ අපේම පාඩම පටන් ගන්නවා. මාතෘකාව ලියන්න බ්‍රහ්මණ චරිතය කියලා. බ්‍රහ්මණ චරිතය. බ්‍රහ්මණ චරිතය. බ්‍රහ්මණ චරිතය. ළමයි මේ චරිතයක් කියන්නේ මොකක්ද? බ්‍රහ්මණ නම් අපි දන්නවා නිකන් අර කරකැවෙනවා වගේ එකක්. චරිතයක් කියන්නේ මොකක්ද? චරිතයක් කියන්නේ යම් කිසි වස්තුවක්. හිතන්නකො මේ වස්තුව. හරි. මේ වස්තුව මෙන්න මෙතනට A කියන ස්ථානේ තමයි තියෙන්නේ. මේ වස්තුව යනවා මෙන්න මේ B කියන තැනට. හරිද? මේකට යන්න දුරක් තියෙනවානේ. ඒ වගේම ඔය දුර යන්න කාලයකුත් යනවා නේද? කාලය T වලින් හඳුන්වන දුර M වලින් හඳුන්වනවා. නේ? එතකොට චරිතය අර්ථ දක්වලා තියෙනවා යම් කිසි වස්තුවක් තමන්ගේ පිහිටීම මේ A ස්ථානයේ සිට B ස්ථානයට. පිහිටීම වෙනස් වෙලා නැහැ A ස්ථානයේ සිට B ස්ථානයට නේද? එතකොට යම් කිසි වස්තුවක් තමන්ගේ පිහිටීම කාලයත් සමග වෙනස් වෙනා මේකට අපි කියනවා චරිතයක් කියලා. එතකොට ඔය චරිතයේදී අපිට ප්‍රධාන චරිතාකාර තුනක් තියෙනවා. එකක් තමයි රේඛීය චරිතය, අනිත් එක භ්‍රමණ චරිතය, අනිත් එක වෘත්තාකාර චරිතය. රේඛීය චරිතය, භ්‍රමණ චරිතය, අනිත් එක වෘත්තාකාර චරිතය. අපි රේඛීය චරිතය ගමු. රේඛීය චරිතය. රේඛීය චරිතය. රේඛීය චරිතයේදී කොහොමද? වස්තුවක් තියනවා නම් ඒක රේඛීය මාර්ගයක තමයි ගමන් කරන්නේ. රේඛීය මාර්ගයක. රේඛීය මාර්ගය කියන්නේ මේ හරියට නිකන් අර ලම්බ වෙන්න ඕනේ නෑ මාර්ගය. ඒ කියන්නේ හරි කෙලින් තියෙන්න ඕනේ නෑ මාර්ගය. හරිද? හැබැයි රේඛීය මාර්ගයක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම මාර්ගයක් ගත්තා ඔබ රේඛීය මාර්ගය. හරිද? රේඛීය චරිතයේදී අපි ඔකට දැන් මේක හිතන්න මෙන්න මේක. ඔන්න ඔයගේ මාර්ගයක් තියෙනවා. මේ මාර්ගයේ ඔන්න ඔය හරියට වෙනකන් මොන චරිතයක්ද වෙන්නේ? රේඛීය චරිතයක්. මොකද මේක අර සරල රේඛීය මාර්ගයක් වගේ. හරි. අන්න ඒ වගේ සරල රේඛීය චරිතයක් කරනවා. ඒ කියන්නේ ඔව් සරල රේඛීය චරිතයක් කරනවා නම් අපිට කියනවා ඒක රේඛීය චරිතයක් කියලා. දැන් මෙන්න මෙතන බලන්න. මෙන්න මෙතන. ඔතන තියෙන්නේ නිකන් අර වෘත්තයක භාගයක් වගේ නේද? එතකොට ওই වෘත්තයක භාගයක් කියලා හිතුවොත් මෙන්න මේ හරිය වගේ කේන්ද්‍රය තියෙන්නේ නේද? එතකොට මේ කේන්ද්‍රය වටා තමයි මෙන්න මේ චරිතය සිදුලා තියෙන්නේ. ඒකට අපි කියනවා වෘත්ත චරිතයක් කියලා. වෘත්ත චරිතය. සරල රේඛීය මාර්ගය ගමන් කරනවා නම් රේඛීය චරිතයක් කියනවා. යම්කිසි වස්තුවක් යම්කිසි ලක්ෂයක් මේක ලක්ෂ්‍ය කේන්ද්‍ර කරගනිමින් ඒ වටා ගමන් කරන මාර්ගයට කියනවා අපි වෘත්ත චරිතයක් කියලා. ඊට පස්සේ බලමු මොකක්ද මේ භ්‍රමණ චරිතය කියන්නේ. භ්‍රමණ චරිතය. භ්‍රමණ චරිතය. භ්‍රමණ චරිතයේදී කියන්නේ හිතන්න දොරක් මෙන්න මෙහෙම තියෙන දොර. හරිද? මෙන්න මෙතන තියෙනවා හිතන්නකො සරණේරු කෑල්ලක් තියෙනවා කියලා හිතන්නකො. හරිද? සම්පූර්ණ මේ කෑල්ලම සරණේරුවක් කියලා හිතන්නකො.
දැන් මට ඒක සරණේරුවක් නැහැ. මොනවාට සරණේරුවක් කියලා හිතන්නකෝ. එතකොට හරිද? ඔන්න ඔය දොර. හරි. භ්‍රමණය වෙන්නේ ඔන්න ඔය පැත්තටයි. මෙන්න මේ පැත්තටයි නේ. ඒ කියන්නේ මෙන්න මේ ඔන්න ඔය ඉහළ පැත්තට නේද භ්‍රමණය වෙන්නේ. ඒ කියන්නේ මේක මේ ඉරෙන් මෙහාට එනවා. මේ ඉරේ ඉඳන් මෙහාට එනවා. කොයි වෙලේකත් ඉරින්ට යන්නේ. ඉරේ ඉන්න ගමන් ඒක වටේ තමයි භ්‍රමණය වෙන්නේ. මෙන්න මේකට කියනවා භ්‍රමණ අක්ෂයක් කියලා. භ්‍රමණ අක්ෂය. භ්‍රමණ අක්ෂය. ටැප් එක ගන්න. ටැප් එක අර උඩ තියෙන හිතන්නකො මෙන්න මේවා තියෙන්නේ. ඔන්නම තියෙන්නේ. ඔන්නම තියෙන්නේ. නේද? ඔන්නම ටැප් එකේ තියෙන්නේ. මෙන්න මෙතන මේක කරගෙන මෙන්න මේ ඔන්නෝක වටා නේද? නේ? ඔන්නෝක වටානේ කරගෙන මෙන්න මේ අක්ෂය වටා. මේක කොයි වෙලේවත් මේ උඩ පල්ලෙහා කරගෙන යන්නේ මේ අක්ෂය වටා තමයි කරගෙන. එතකොට අපි භ්‍රමණ චරිතය අර්ථ දක්වලා තියෙනවා යම්කිසි වස්තුවක් තමා මත පිහිටි හෝ තමාගේ ඉවත පිහිටි අක්ෂයක් හෝ ලක්ෂයක් වටා භ්‍රමණයක් වෙන. එය භ්‍රමණ චරිතයක් කියලා හඳුන්වලා තියෙනවා. දැන් මේක මෙන්න මේ අක්ෂය වටානේ මේක භ්‍රමණය වෙන්නේ. මේ දොර භ්‍රමණය වෙන්නේ මෙන්න මේ අක්ෂය වටා. ඒක තියෙන්නේ මේ දොරේ අයිනෙමනේ තියෙන්නේ. මේක සරණේරු සම්බන්ධ වෙලා තියෙන දොරේ අයිනෙම තමයි. එතකොට දොරට සම්බන්ධ. මේකත් මේ ටැප් එකේ මේ උඩ කැලේ තියෙන්නේ. එතකොට මේකත් මේකට සම්බන්ධයි. එතකොට අපි ඔය හඳුන්වලා තියෙනවා වස්තුවක් තමා මත පිහිටි ලක්ෂයක් හෝ අක්ෂයක් වටා කැරකෙන. එය භ්‍රමණ චරිතයක් කියලා. වස්තුවක් තමා මත පිහිටි අක්ෂයක් හෝ ලක්ෂයක් වටා කැරකෙන එය භ්‍රමණ චරිතයක් කියලා හඳුන්වලා තියෙනවා. අපිට ඔය චෛත්‍යාකාර තුනේ වෙන වෙනම සමීකරණ ටිකක් තියෙනවා. චෛත්‍යාකාර තුනේ වෙන වෙනම සමීකරණ ටිකක් තියෙනවා. ඉස්සෙල්ලාම ලියන්න රේඛීය නෑ. ඉස්සෙල්ලාම ලියන්නකො. මෙන්න මේව නෝට් එකක් තියාගන්න. වස්තුවක පිහිටීම දැන් මම එක දිගට සමහර වෙලාවට කියාගෙන යනවා. එතකොට වීඩියෝ එක නවත්තලා තියාගන්න බැරි වුණා නම් තියාගන්න. වස්තුවක පිහිටීම කාලයත් සමග වෙනස් වීමෙන්. වස්තුවක පිහිටීම කාලයත් සමග වෙනස් වේ නම් එය චලිතයක් ලෙස හඳුන්වයි. ඊට පස්සේ රේඛීය චලිතය කියලා මාතෘකාව දැම්මා. ඒක යටතේ තියාගන්න. යම්කිසි වස්තුවක් සරල රේඛීය මාර්ගයක ගමන් කරයි නම් එය රේඛීය චලිතයක් ලෙස හඳුන්වයි. මේ රේඛීය චලිතයේදී අපිට සමීකරණ 4ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් සමීකරණ 4ක් තියෙනවා. ඊට අමතරව ඒවෙන් ගන්න පුළුවන් තව එක චූටි සමීකරණ තියෙනවා. පළවෙනි සමීකරණ තමයි v සමානයි u ධන at. දෙවෙනි එක v වර්ග සමානයි u වර්ග ධන 2a
වර්ග සමානයි u වර්ග ධන 2as. අනිත් එක තමයි s සමානයි u ධන v බෙදීම දෙවාරයක් වරහන් වැඩි කිරීම t. s සමානයි u ධන v බෙදීම දෙවාරයක් වරහන් වැඩි කිරීම t. අනිත් එක තමයි s සමානයි ut ධන භාගයයි at වර්ග. s සමානයි ut ධන භාගයයි at වර්ග. මේකෙදී v කියන්නේ මොකක්ද u කියන්නේ මොකක්ද අපි ලියාගෙන යමු. v කියන්නේ අවසාන ප්‍රවේගය. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට යම් කිසි වස්තුවක් ගමන් කරවුවා මෙතන තමයි අවසාන ප්‍රවේගය තියෙන්නේ. මෙතන තමයි ආරම්භක ප්‍රවේගය තියෙන්නේ. අවසාන ප්‍රවේගය නැත්නම් අවසාන ප්‍රවේගය. මේක ආරම්භක ප්‍රවේගය. ඊට පස්සේ a තියෙනවා ත්වරණ. ඊට පස්සේ t තියෙනවා කාලය. ඊට පස්සේ s තියෙනවා දුර. නැත්තම් ඔකට අපි විස්ථාපනය කියලා ගන්න පුළුවන්. විස්ථාපනය දුර කියලා ගන්න පුළුවන්. විස්ථාපනය කියලා ගන්න පුළුවන්. ඕ ටික තමයි නොදන්න පද මේකේ තියෙන්නේ. මේ සමීකරණ හතර ලියා ගන්න. ඊට පස්සේ මේ එක පදේ මේ සමීකරණ හතර දැන් මේ පිටුව තියෙනවා නම් මේ පැත්තේ සමීකරණ හතර ලියලා මේ පැත්තේ මේ ටික හඳුන්වලා එක පදේ හඳුන්වලා ඕ ටික ලියන්න. දැන් මම මේක මකනවා. එතකොට ඔයා වීඩියෝ එක ස්ටොප් කරලා ඒ ටික ලියා ගන්න. ඊගාවට තියෙනවා පුතේ භ්‍රමණ චරිතය. ඊගා මාතෘකාව ලියා ගන්න භ්‍රමණ චරිතය. භ්‍රමණ චරිතය. දැන් භ්‍රමණ චරිතය කියන්නේ මොකද්ද? ඔයාලට දැන් ඉස්සරහින් තියෙනවනේ. මොකද්ද? යම්කිසි වස්තුවක් අක්ෂයක් හෝ ලක්ෂයක් කොට කරකැවේ නම් එය භ්‍රමණ චලිතය. ඒක යටතේ ලියා ගන්න. වස්තුවක් තමා මත පිහිටි අක්ෂයක් හෝ ලක්ෂයක් කොට අක්ෂයක් හෝ ලක්ෂයක් කොට කරකැවේ නම් එය භ්‍රමණ චරිතයයි.
භ්‍රමණ චලිතය. භ්‍රමණ චලිතයේ තියෙන උතේ සමීකරණ ප්‍රධාන වශයෙන් 4ක්. ඒකෙදි වෙනසකට තියෙන්නේ අර ඉස්සර රේඛීය චලිතය දුන්නනේ. ඒ චලිත සමීකරණ තමයි. හැබැයි අර පදයන් වෙනස්. ඔකේ තියෙනවා ඔමේගා කියලා. ඊට පස්සේ ඔමේගා නෝට් කියලා. ඊට පස්සේ t නම් අර මේකේ තියෙනවා අරකේ තියෙනවා t එහෙමම. ඊට පස්සේ θ කියලා එකක් තියෙනවා. මෙතන t කියනවා. ඔය ටික තමයි තියෙන්නේ. ඔමේගා නෝට් θ ඊට පස්සේ t තියෙනවා. මෙතන මේක තමයි අවසන් ප්‍රවේගය. අවසන් ප්‍රවේගය නෙමෙයි මෙතන කියන අපි කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. අවසන් කෝණික ප්‍රවේගය. මේක ආරම්භක කෝණික ප්‍රවේගය. මේක කෝණික විස්ථාපනය. අරකේ තිබ්බ විස්ථාපනය හොදුරනේ. මේක කෝණික විස්ථාපනය. කෝණික විස්ථාපනය. මේක නම් කාලය එහෙමම තමයි. එතකොට කොහොමද සමීකරණ ටික එන්නේ? අපිට තිබ්බ සමීකරණයක් ඉස්සෙල්ලගේ මොකද්ද? දැන් උඩ සමීකරණ ටික තියෙනවනේ පොතේ. ඔය කටිය බලාගෙන v සමානයි u ධන at. v කියන්නේ අවසන් ප්‍රවේගය, u කියන්නේ ආරම්භක ප්‍රවේගය. එතකොට මේ ඒ සමීකරණෙමයි. හැබැයි මේ පද දාලා තමයි කියන්නේ. එතකොට මොකද්ද? ඔමේගා සමානයි මේක v සමානයි u ධන. එතකොට ඔමේගා ධන u කියන්නේ මොකද්ද? ආරම්භක මේ ප්‍රවේගය. එතකොට මේකේ කෝණික මේ චලිතය, ඒ කියන්නේ භ්‍රමණ චලිතයේදී ආරම්භක ප්‍රවේගය අපි කියන ඔමේගා නෝට් විදියට අඳුනනවා. ඒකයි අපි මෙතෙන්ට ඔමේගා නෝට් දෙන්නේ. ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන මෙතන තව පදයක් තියෙනවා ඇල්ෆා කියලා. ඒක තමයි කෝණික ත්වරණය. කෝණික ත්වරණය. අරක අපි ඒ විදිහට ගත්තේ. මේක ඇල්ෆා. ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆා t. මේක රේඛික චලිතය වුණානේ v සමානයි u ධන at. අරකම තමයි සමීකරණේ පද කියන්නේ වෙනස් කරලා. ඒ වගේ ඊගාව සමීකරණ තියෙනවා මොකද්ද? ඔමේගා වර්ග සමානයි මොකද්ද? ඔමේගා වර්ග සමානයි u වර්ග ධන 2as. u කියන්නේ එතකොට ඔමේගා නෝට් වර්ග. v වර්ග සමානයි u වර්ග ධන 2 a වෙනුවට දානවා ඇල්ෆා, s වෙනුවට දානවා ඉස්සෙල්ලා s වෙනුවට විස්ථාපනයනේ. හරි. s කියන්නේ විස්ථාපනය. මේකේ s වෙනුවට දාන්නේ θ. කෝණික විස්ථාපනය. අයි මේක භ්‍රමණ චලිතයනේ. එතකොට තියෙන්නේ කෝණික විස්ථාපනය. ඔමේගා වර්ග සමානයි ඔමේගා නෝට් වර්ග ධන 2 ඇල්ෆා θ. ඊට පස්සේ ඊගා සමීකරණේ අරකේ තිබ්බේ s මේක දානවා θ ඔමේගා නෝට් ධන ඔමේගා දෙදීම 2 පරහාම වැඩි කිරීම. ඊට පස්සේ තව සමීකරණයක් තියෙනවා ඉස්සෙල්ලා තිබ්බේ s මෙතන දැන් දානවා t θ. ඊට පස්සේ ඔමේගා නෝට් t ධන භාගයයි ඇල්ෆා t වර්ග. ඊට සමානයි ඔමේගා නෝට් t භාගයයි ඇල්ෆා t වර්ග. ඔය ටික මේ සමීකරණ හතරක් ලියා ගන්න. මේ ටිකත් ලියා ගන්න. හොඳට මතක තියාගන්න
ඔයාට මේ සමීකරණ ටික පාඩම් කරන්න ඕනි නෑ. හේතුව ඉස්සෙල්ලා රේඛීය චලිත සමීකරණ ටික පාඩම් කරගත්තා. මේ පද ටික පාඩම් කරගත්තා. ඒ පද වෙනුවට අර රේඛීය චලිතයේ සමීකරණේ තියෙන පද වෙනුවට මේ පද දැම්මා. එතකොට එනවා භ්‍රමණ චලිතයේ සමීකරණ. ඔය ටික ලියන්න. හරි. දැන් මෙන්න මේ පද ටික මොනවද කියලා පොඩ්ඩක් හඳුන්වලා දෙන්න. ලියාගන්න. කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. ප්‍රවේගයට ඉස්සෙල්ලා විස්ථාපනය කතා කරන්නේ. මොකද අපි ඉස්සෙල්ලා අර රේඛීය චලිතේ මොකද? විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයනේ ප්‍රවේගය කියන්නේ. එතකොට මේකෙත් එහෙම තමයි. අපි ඒ නිසා කෝණික විස්ථාපනය මොකද කියන්නේ? කෝණික විස්ථාපනය. කෝණික විස්ථාපනය. මෙන්න මෙතන වස්තුවක් තියෙනවා. හරි මේ වස්තුව මෙන්න මෙතන ලක්ෂ්‍ය වටා කරකවෙනවා. එතකොට මොකද්ද? භ්‍රමණ චලිතය. මේක මෙන්න මෙතෙන්ට වෙනකම් කරකවෙනවා. හරිද? දැන් මේ ලක්ෂ්‍ය වටානේ කරකෙන්නේ. එතකොට මේ ලක්ෂ්‍ය වටා කරකිනකොට මෙතන කෝණයක් හැදෙනවා නේද? ඒකට අපි කියනවා තීටා කියලා. ඒ කෝණයට අපි කියනවා තීටා කියලා. හරි. මෙන්න මේ මෙතෙන්ද මෙතෙන්ට තියෙන දුරට කියනවා s කියලා. උතෙන්ට ගිය කාලය අපි t කියලා හඳුන්වනවා. කාලය t කියලා හඳුන්වනවා. හරි ඔය රූපය අඳගන්න. ඔය රූපය අඳගන්න. මෙතන යන්නේ භ්‍රමණ අක්ෂය. භ්‍රමණ අක්ෂය. මූල අක්ෂය. මෙතන ආපිය. අර මතක රේඩියන් ගත්තේ කියන්නේ වගේම තමයි. දැන් මෙතන ප්‍රශ්නයක් එනවා. හරි. මෙතන තමයි දුර ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අපි අර ඉස්සෙල්ලකේ s වෙනවද දැම්මේ θ කියලා. නේද? හැබැයි එතකොට මෙහෙම ගත්තොත් ඇයි ඔය දෙකක් තියෙන්නේ? අපි රේඛීය චලිතයේදී තමයි s භාවිතා කරන්නේ. හරිද? හැබැයි අපි භ්‍රමණ චලිතයේදී අපි ගන්නේ විස්ථාපනය නෙමෙයි කෝණික විස්ථාපනය. එතකොට කෝණයක් එක කියවෙනවා. ඒ නිසා අපි මේ s මේකෙත් තියෙන දුරක් ඒ වෙනුවට ඒක නෙමෙයි දාන්නේ. දුර වෙනුවට දාන්නේ අපි කෝණය. ඒකයි අපි θ කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට හරි මේක තේරුණා. අරකේ රේඛීය චලිතය නම් s දානවා. හැබැයි මේකේ කෝණය තමයි දාන්නේ. එතකොට කෝණය θ අගේ තමයි දාන්නේ. මේක සම්පූර්ණ රවුමක් කරගෙන
සම්පූර්ණ රවුමක් ඇවිල්ලා. එතකොට තීටාගේ කීය? තීටාගේ කීය? අංශක නම් 360යි. රේඩියන් නම් 2π. මෙන්න මේ කෙදි භාවිතා වෙන්නේ රේඩියන. අපි අංශක දාන්නේ. අපි ඒ වෙනුවට භාවිතා කරන්නේ රේඩියන. ඒ කියන්නේ මේ තීට වෙනුවට භාවිතා කරන්නේ රේඩියන අගේ තමයි භාවිතා කරන්නේ අංශක දාන්නේ. අංශක දීලා තිබ්බ ප්‍රශ්නෙක අංශක රේඩියන වලට අරවලා ඒ අගේ තමයි මේකට ආදේශ කරන්නේ. මේ රූපයෙන් දා ඊට පස්සේ 360 සමානයි 2π කියලා ලියන්නේ. ඊට පස්සේ මේකේ දැන් ඔය S අගයක් තියෙනවා මේ දුර ඕනේ කොහොම හරි අපිට. ඔයගේ හොයන්න සමීකරණ දීලා තිනවා S සමානයි r θ කියලා. S සමානයි r θ. S කියන්නේ මේ දුර හරිද? කෝණික විස්ථාපන මේ සත්‍ය දුර හරිද? r කියන්නේ මේ අරය හරිද? බ්‍රහ්මණක්ෂයේ සිට වස්තුවට ඇති දුර. ඒ කියන්නේ අරය. මෙතන θ කියන්නේ මේ කෝණය. මේ සමීකරණේ කොටු කරලා ලියලා. ඊට පස්සේ ලියාගන්න වස්තුවක් භ්‍රමණ චලිතය මගින් භ්‍රමණාක්ෂයට වස්තුවක් භ්‍රමණ චලිතය මගින් භ්‍රමණාක්ෂය වටා ආපාතනය කරන කෝණය අර ඉස්සෙල්ලා අපි රේඩියන් වල වගේ කිව්වා වගේම තමයි ආපාතනය කරන කෝණය කෝණික විස්ථාපනය වේ. හරි. මම ඉස්සර රේඛී චලිතයේදී v ඒ කියන්නේ ප්‍රවේගයට ඒකගේ දුන්නේ ms ඍණ එක. දුන්නේ නැත්තේ අපි ඔබ ඉස්සර දීලා තියෙනවා. සැරේ කියන්න ඕනේ. හැබැයි මේක හරි මේකෙදි දෙන්නේ ඔමේගා v වෙනකොට දෙන්නේ ඔමේගා සමානයි රැඩ් s ඍණ 1 මේකගේ දිහා රැඩ් s ඍණ 1 මේක දැන් ලියාගන්න පහ ඒක ඊගාව ලියාගන්න. දැන් අපි බලමු කෝණික ප්‍රවේගය. අරක වගේම තමයි කෝණික ප්‍රවේගය මොකද්ද? මෙහෙම මේ ලක්ෂය වටා අක්ෂය වටා යම් කිසි වස්තුවක් භ්‍රමණය වෙනවා. හරිද? ආරම්භක ආරම්භයේදී මේකේ ස්ථාපනය නැත්නම් ආරම්භයේදී දුර මෙතන බිඳුවයි නේද? s සමානයි බිඳුව. මෙතෙන්දී s සමානයි යම්කිසි අගයක්. හරි. යම්කිසි අගයක්. අර කෝණය මොකද්ද? රේඛීය චලිතය වගේම තමයි. රේඛීය චලිතය මොකද්ද? ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙද්දීම කාලය. ඒ කියන්නේ විස්ථාපන වෙනස වෙද්දීම කාලය. මේක කෝණික ප්‍රවේගයේදී ගන්නේ කෝණික විස්ථාපනය. බෙදීම කාලය. කෝණික විස්ථාපනය බෙදීම කාලය. එතකොට මෙතන s නෙවෙයි ඉන්නව මොකද්ද? θ. ඇයි කෝණික විස්ථාපනය? එතකොට කෝණික ප්‍රවේගය කියලා දාලා මේ සමීකරණ ලියා ගන්න.
මේකේ ඒකකේ මොකක්ද? ඒකකේ. හරි. දැන් අර මම ඉස්සෙල්ලා ප්‍රවේගය නම් ඉන්ඩස්ට්‍රි නේද? කෝණික ප්‍රවේගය නම් රැඩ්ඩිස්ට්‍රි නේද? අපි ඉස්සෙල්ලා මෙතන අර මෙන්න මේ වගේ මේ බිඳුවක් වගේ දැන්. එතකොට මේකට කියනවා ඔමේගා නෝට් කියලා. ඔමේගා නෝට්. හරි. ඔකට කියන්නේ ඕක තමයි ආරම්භක කෝණික ප්‍රවේගය. ආරම්භක කෝණික ප්‍රවේගය. මේක තමයි අවසාන කෝණික ප්‍රවේගය. ඒක මොකක්ද දන්නේ? එතකොට ආරම්භක කෝණික ප්‍රවේගය මෙතන. ඔමේ. අවසාන කෝණික ප්‍රවේගය මෙතන. හරි. ඔය නම් මේක ඇඳගෙන මේක ලියා ගන්න. ඊට පස්සේ ඒකකේ දාගන්න. ඒකකේ දාගන්න. ඊට පස්සේ ඒකේ ලියන්නත් ඕනේ නෑ ඕක ඇත්තටම. ඔක දැන් සූත්‍රයේ දුන්නාම තේරෙනවද නේද? කෝණික ප්‍රවේගය කියන්නේ කෝණික විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය. දැන් කාලයත් එක්ක බෙදලා තියෙනවා නම් අපි දන්නවා අර වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන කැලල අර අර්ථ දැක්වීමේදී එකතු කරනවා කියලා. එතකොට මේක කෝණික ප්‍රවේගය යනවා කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ලෙස හඳුන්වනවා. ඔය නම් ලියා ගන්න. කෝණික ප්‍රවේගය යනවා කෝණික ප්‍රවේගය යනවා කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. සූත්‍රය බලලා ගන්න හැටි පොඩ්ඩක් අර අයිඩියා එකක් තියාගන්න. මේක සංකේත වලින් ලියුවොත් කෝණික විස්ථාපනය θ කාලය t මේක ලියන්න. එතකොට මේක කෝණික ප්‍රවේගය. මේක සමානයි θ බෙදීම t කියලා මේ සමීකරණය ලියන්න. ඊට පස්සේ මාතෘකාව ලියාගන්න. කෝණික ත්වරණය. කෝණික ත්වරණය. කෝණික ත්වරණය. කෝණික ත්වරණය. කෝණික ත්වරණය. ත්වරණය. කෝණික ත්වරණය කියන්නේ මොකද්ද? හරි. කෝණික ත්වරණය දන්නේ. ත්වරණය කියන්නේ මොකද්ද? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් කෝණික ත්වරණය කියන්නේ කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට මේකේ වෙනසක් ගන්නවා. කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය නම් t වලින් බෙදන්න. වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට ආරම්භක කෝණික ප්‍රවේගයෙන් අවසාන කෝණික ප්‍රවේගය අඩු කරනවා. කෝණික ප්‍රවේගයේ වෙනස් වීම. කෝණික ප්‍රවේගයේ වෙනස් වීම බෙදීම t වෙනකොට මම මෙතන කාලය කියලා දාන්නම්. ඔක සංකේත වෙන දීප කෝණික ප්‍රවේගය නම් අපි දන්නවා ඔමේගා කෝණික ප්‍රවේගය වෙනස් වීම ශීඝ්‍රතාවය. එතකොට ආරම්භ දැන් මෙතන මේ අක්ෂය ඉස්සර රූපය වගේම මෙතන ආරම්භක ප්‍රවේගය ආරම්භක කෝණික ප්‍රවේගය එතකොට නෝට් අවසාන කෝණික ප්‍රවේගය. ඔය දෙක වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මේකට ගත වෙච්ච ඕකනේ කියන්නේ නේද? එතකොට වෙනස් වීමක් ගන්න ඕනේ. මම ඉස්සෙල්ලා කියලා තියෙනවා වෙනස් වීමක් ගන්නකොට අවසානයකින් තමයි ආරම්භක අඩු කරන්නේ කියලා. එතකොට ඔමේගා අඩු කිරීම ඔමේගා නෝට් බෙදීම කාලය t. අපි ඔක තව විදිහකට කියනවා
මෙන්න මේ තියෙන්නේ ඩෙල්ටා කියන්නේ ඩෙල්ටා ඔමේගා බෙදීම t. ඩෙල්ටා මේ මෙහෙම ත්‍රිකෝණය අගේ කැල ඩෙල්ටා ඔමේගා. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ කෝණික ප්‍රවේගය වෙනස් වීම. මොකක් හරි වෙනස් වීමක් අදහස් වෙනවා නම් අපි මේ ඩෙල්ටා කැල ඉස්සරහට දානවා. එතකොට මේකම තමයි මේකේ ටිකලා කියුවේ. හරි. ඔක ලියන්න. කෝණික ත්වරණයේ මොකක්ද සංකේතය? ඉස්සරගේ අර සූත්‍ර දෙකේ අද ඇල්ෆා. 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 ඇල්ෆා කියලා දාගන්නේ. මෙතන ඔය නම් අර මාතෘකාවේ කෝණික ත්වරණය වරහන් ඇතුලේ ඇල්ෆා කියලා. ඕකේ ආයේ මොකද්ද? හැඳින්වීම මොකවත් නෝට් එකක් දෙන්නේ නැහැ. ඔය සූත්‍රය තියෙනවා නම් අපිට ඉස්සෙල්ලා එක වගේම අදාළ කිව්ව හැකි මොකද්ද? කෝණික ත්වරණය කියන්නේ කියලා ඇහුවොත් කෝණික ත්වරණය යනවා. කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. දැන් සූත්‍රය බලන්න. කෝණික ප්‍රවේගයක් තියෙනවා. වෙනස් වීමේ ශීඝ්‍රතාවයකුත් තියෙනවා. මේ t වලින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් තියෙනවා. හරි. එතකොට කෝණික ත්වරණය කියන්නේ කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. කෙලින්ම ඒක මේ සූත්‍රය බලලා කෙලින්ම ලියන්න මේ අර්ථ දැක්වීම. ආයෙ වෙනම පාඩම් කරන්න ඕනේ නැහැ. කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා ප්‍රවේගය නම් රැඩ්ඩස් ඍණ එක. දැන් මේකන මේකනේ. දැන් මෙන්න මෙතන බලන්න. වාටත් පැටලෙන තැනක් කියන්නේ නිකන් බලා ගන්න මෙතන. මෙතන ඔමේගා තියෙනවා, මෙතන ඔමේගා නෝට් තියෙනවා. හරිද? මේකේ එකකය රැඩ්ඩස් ඍණ එක. මෙතන රැඩ්ඩස් ඍණ එක. මෙතන 10යි, මෙතන 5යි. 10යි රැඩ්ඩස් ඍණ එකෙන් 5යි රැඩ්ඩස් ඍණ එක අඩු කරාම 5යි රැඩ්ඩස් ඍණ එක. නේද? ඒක කාලෙන් බෙදුවම කාලය නම් තප්පර. කාලෙන් බෙදුවම ඕක මේ සූත්‍රය ගියාම 5යි රැඩ්ඩස් ඍණ දෙකක් වෙනවා. ඍණ දෙකක් වෙනවා. ඇයි s මෙතන ඍණ එකක් තියෙනවා. මේ s උඩට ගියාම තව s ඍණ එකක් වෙනවා. එතකොට ඔක්කොම s ඍණ දෙකක් වෙනවා. මෙතන දැන් ඒකගේ ගණිතය මෙතන රැඩ්ඩස් ඍණ එකක් තියෙනවා. රැඩ්ඩස් ඍණ එකක්. රැඩ්ඩස් ඍණ එකේ රැඩ්ඩස් ඍණ එක අඩු කරාම බිඳුවයි. එහෙම ගන්න බෑ. මෙතන තියෙන්නේ මේ 10 මොකක් හරි අගයක රැඩ්ඩස් ඍණ එක. මොකක් හරි අගයක රැඩ්ඩස් ඍණ එක. ඒකෙන් ඒක අඩු කරපුවාම අගය අඩු කරන්න විතරයි පුළුවන්. ඒකකයක් අඩු වෙන්නේ නැහැ. හරි? අගය අඩු කරා ඊට පස්සේ එකම ඒකක. අයි මෙතනක් තියෙන්නේ. මොකද්ද? ප්‍රවේගයන්නේ මෙතනක් තියෙන්නේ. නේද? මෙතනක් තියෙන ප්‍රවේගය. ඒක කාලෙන් බෙදලා තමයි කෝණික ප්‍රවේගය. ඒක කාලෙන් බෙදලා තමයි කෝණික ත්වරණය කරන්නේ. එතකොට මේක ඒකකේ මොකද්ද? රැඩ්ඩස් ඍණ 2. ඒකකේ දාගන්න රැඩ්ඩස් ඍණ 2. රැඩ්ඩස් ඍණ 2. කෝණික ත්වරණය. කෝණික ත්වරණය දැන් කතා කරා. කෝණික ත්වරණයේදීම තව කැලලක් තියෙනවා. මොකද්ද? හිතන්න කෝණික ත්වරණය මොකද්ද? ඇල්ෆා.
ඇල්ෆා වැඩි වෙනවා නම් ඇල්ෆා වැඩි වෙනවා. ඒ කියන්නේ කෝණික ත්වරණය වැඩි වෙනවා. අන්න එතකොට අපි කියනවා ඒකට කෝණික ත්වරණය. කෝණික ත්වරණය. වැඩි වෙනවත් උඩ අඩු වෙනවා. මොකද්ද කියන්නේ? අපි ඒ කියන්නේ ත්වරණය නේද? ත්වරණය අඩු වැඩි වෙනවා නම් ත්වරණයම තමයි. ත්වරණය අඩු වෙනවා නම් අපි කියනවා මන්දනයක් කියලා. මන්දනයක්. ඒකක අනිත්‍ය ඔක්කොම එකයි. වචන විතරයි වෙනස් වෙන්නේ. මන්දනය. මේකදී ඒකට කියනවා වැඩි වෙනවා නම් ආකෝණික ත්වරණය. අඩු වෙනවා නම් කෝණික අඩු වෙනවා මොකද? කෝණික මන්දනය. කෝණික මන්දනය. මෙන්න මේ රූපයෙන් ආය නෝ කියන්නේ මොන්නේ නෑ එතකොට. කෝණික මන්දනය. එතකොට බැරි වෙලා ප්‍රශ්නයක තිබ්බොත් ඍණාංගයක් ආවොත් එතකොට මොකද්ද? ඍණ 10යි රැඩ්ඩස් ඍණ 2 ආවොත් ඔක මන්දනය. මොන මන්දනයක්ද? කෝණික මන්දනයක්. ඒ රැඩ්ඩස් ඍණ 2 නේ. ඒක කෝණික මේ ත්වරණයක් නේ වෙලා තියෙන්නේ. හැබැයි ත්වරණය කියන්නේ අපි ඍණ තියෙන නිසා ඒ කියන්නේ අඩු වෙලානේ. එතකොට කෝණික මන්දනයක්. කෝණික මන්දනය. ඊට පස්සේ අපි රේඛීය චලිතයේදී ඔකට ඉගෙනගෙන ඇති දැනටම හරිද? වස්තුවක් යම්කිසි වස්තුවක් ඒකාකාර ප්‍රවේගය. මොකද ඒකාකාර ප්‍රවේගය කියන්නේ? මෙතන වස්තුවක් තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට ඒක ගියා. ආයෙ මෙතන ඉඳන් මෙතෙන්ට කොහොමද දිගට යනවා. මෙන්න මෙතෙන්දි ප්‍රවේගය, මෙතනින්දි ප්‍රවේගය, මෙතෙන්දි ප්‍රවේගය, මෙතෙන්දි ප්‍රවේගය, මෙතෙන්දි ප්‍රවේගය ඔක්කොම එක 10 ms ඍණ 10 ms නේ ප්‍රවේගය වෙනසක් කරන්න. එතකොට වෙලා තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයකින් ගිහිලා තියෙනවා. නේද? ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිලා තියෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යනවනම් අපි කියනවා ත්වරණය බිඳුවයි කියලා. ත්වරණය සමානයි බිඳුවයි. ඒකාකාර ප්‍රවේගයකින් යනවා නම් ත්වරණයක් නැහැ. ත්වරණයක් නැහැ කියලා කියනවා. ඇයි? එකම ප්‍රවේගයෙන් යන්නේ වැඩිවීමක් වෙන්නේ නැහැනේ. බැරි වෙලාවත් මේක 10 12 14 ඔහොම තිබ්බනම් ඕක වැඩි වෙනවනේ නේද? එතකොට මෙන්න මෙතන නම් තියෙනවා මෙන්න මෙතන නම් තියෙනවා ත්වරණයක්. ප්‍රවේගය එන්න වැඩි වෙනවා. එතකොට මෙතන ත්වරණයක් තියෙනවා. හැබැයි මේක 10ම ගියොත් ඔහොම ගියොත් එකම ප්‍රවේගයෙන් තමයි ගිහලා තියෙන්නේ. එතකොට ත්වරණයක් නැහැ. එහෙම ත්වරණයක් නැහැ කියන්නේ කොහොමද? හරි. අපි ත්වරණය ගන්නේ කොහොමද? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේගය වෙනස් වීමේ. එතකොට ප්‍රවේගය වෙනසක් ගන්න ඕනේ. හරි. ආරම්භක ප්‍රවේගය 10යි, අවසාන ප්‍රවේගය 10යි. ආරම්භක ප්‍රවේගය තියෙනවා අවසාන ප්‍රවේගය 10යි, ආරම්භක ප්‍රවේගය 10යි. 10න් 10 අඩු කරාම හරි 10 10න් 10ක් අඩු කරනවා. ඊට පස්සේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය t වෙනින් දෙයි. අවසාන ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය ඒක කාලෙන් බෙදුවා. එතකොට එනවට තුරනේ 10න් 10 අඩු කරගම බිඳුවයි. බිඳුව යම් කිසි කාලෙකින් බෙදුවාම ඒක බිඳුවම තමයි. එතකොට අපි කියනවා එතකොට ත්වරණයක් නැහැ කියලා කියනවා. බිඳුවක් ආවා ඒ කියන්නේ ත්වරණයක් නැහැ. ඔය වගේම තමයි කෝණික
කෝණික ප්‍රවේගය. ඒකාකාර කෝණික ප්‍රවේගයක් තියෙනවා නම් ඒකාකාර කෝණික ප්‍රවේගය. එතකොට මෙතන ඒකාකාර ප්‍රවේගය නෙමෙයි. මෙතන කෝණික ප්‍රවේගය. ඒකාකාර කෝණික ප්‍රවේගයක් තියෙනවා නම් කෝණික ත්වරණය බිඳුව. මම ඇල්ෆා කියලා දාන්නම්. ඒක සමානයි බිඳුව. හරි. නෝට් එක ලියා ගන්න. යම් වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි නම් එහි ත්වරණය බිඳුවක් වේ. ඊට පස්සේ ඊගා පෙළ ලියන්න. යම්කිසි වස්තුවක් ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් ගමන් කරයි නම් එහි කෝණික ත්වරණය බිඳුවක් වේ. ඊට පස්සේ මාතෘකාව ලියන්න භ්‍රමණ සංඛ්‍යාතය. ඕක අපි හඳුන්වනවා F කියලා. භ්‍රමණ සංඛ්‍යාතය. භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ සරලව හිතන්න පෑන් එකක් තියෙනවා. පෑන් එකේ පෙති තුනක් තියෙනවා නේ. ඔන්න පෑන් එකක් තියෙනවා. හරිද? ඕක කැරගෙන. හිතන්න ඕක වට 10ක් කැරගෙන. මේ වට 10 කැරගෙන තප්පර 5ක් යනවා. වට 10 කරගෙන තත්පර 5ක්. එක තත්පරයකදී බලන්න මේ වට 10 5න් බෙදුවා නම් හරි නේද? හරි. 10 5න් බෙදුවාම උත්තරේ 2යි. හරි. එතකොට මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? එක තත්පරයකදී වට 2යි. හරිද? නේද? භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ මෙන්න මේකට අපි දැන් කියනවා. එතකොට දැන් මේ පෑන් එක භ්‍රමණ සංඛ්‍යාතය x සමානයි 2යි හර්ට්ස්. භ්‍රමණ සංඛ්‍යාතය f කියලා හඳුන්වනවා. හරිද? ඒකේ ඒකකය හර්ට්ස්. එතකොට මේකේ තප්පරයකට වට 2ක් කරගෙනවා නම් 2යි හර්ට්ස් කියලා. එතකොට මොකද්ද මේකේ අර්ථ දැක්වීම? යම්කිසි වස්තුවක් තප්පරයකට භ්‍රමණය වන වට සංඛ්‍යාව භ්‍රමණ සංඛ්‍යාතෙන් අර්ථ දැක්වේ. යම්කිසි වස්තුවක් තප්පරයකදී, ඒ කියන්නේ එක තප්පරයකදී කොපමණ වට සංඛ්‍යාව නැත්තම් භ්‍රමණය වන වට සංඛ්‍යාව භ්‍රමණ සංඛ්‍යාතය වේ. ඔබ නෝට් එක ලියන්න. යම්කිසි වස්තුවක්
තප්පරයකදී නැත්නම් තප්පරයකදී සිදු කරන භ්‍රමණ සංඛ්‍යාව එහි භ්‍රමණ සංඛ්‍යාතය වේ. භ්‍රමණ සංඛ්‍යාතය කියලා දැම්මනේ ඒකේ අර ඒක ලකුණ දාගන්න. ඊට පස්සේ ඒකකය සමානයි හර්ට්ස්. ඊට අමතරව තව එකකයක් තියෙනවා. මෙතනින් හැඩ එකක් දාලා ලියාගන්න. RPM. RPM කියන්නේ මොකක්ද? RPM කියන්නේ round per minute. මෙතන ඔය නම් මෙහෙම ඉඩක් දාලා ලියාගන්න. round per minute. ඒ කියන්නේ round ඒ කියන්නේ වටයක්. per ඒ කියන්නේ මොකක් හරි දෙයක්. minute කියන්නේ මිනිත්තුව. මිනිත්තුවට වට මෙච්චරයි. ඒක තමයි RPM කියන්නේ. මිනිත්තුවට වට මෙච්චරයි. round per minute. මිනිත්තුවට වට මෙච්චරයි. ඕක නම් සිංහලෙන් ලියාගන්න. මිනිත්තුවට වට. මෙතන ඉස්සර මිනිත්තුවට වට. එතකොට ඒක හර්ට්ස් නම් තප්පරයකට වට, RPM නම් මිනිත්තුවකට වට. ඊට පස්සේ මේ රූපය ඇඳ ගන්න. හරිද? මේ රූපය ඇඳගෙන මේක ලියා ගන්න. ඊට පස්සේ දැන් මෙතන මේක ලියවනේ. ඊට යටි ලියාගන්න මෙන්න x සමානයි 2 හර්ට්ස් කියලා. x සමානයි 2 හර්ට්ස්. මේ මෙතනදී ඉඩමදි නිසා සමානයි 2 හර්ට්ස් කියලා. මේක හොයන සමීකරණයක් තියෙනවා. මොකද්ද? ඔය ඒ කියන්නේ භ්‍රමණ සංඛ්‍යාවේ ඒක දාලා භාවිතා කරන සමීකරණයක් තියෙනවා. ඒකෙන් ගන්නේ කෝණික ප්‍රවේගය. ඔක කෝණික ප්‍රවේගය සමාන 2πf කියලා. කෝණික ප්‍රවේගය සමානයි 2π. ඔමේගා සමානයි මේකට අපි ඔමේගා කියලා කියන්නේ ඔමේගා සමානයි 2πf. f කියන්නේ භ්‍රමණ සංඛ්‍යාත. අපි ඉස්සර ගත්තේ 2π කියන්නේ π නම් මෙතන කීයද? මේක අදහස් කරලා තියෙනවා මොකද කියන්නේ? නේද? මෙතන π 2π කියන්නේ එක් වටයක්. අපි මෙතන හිතන්නකො උතන සංඛ්‍යාතය 10ක් ආවා කියලා. මෙතන එක් වටයක්. 2π කියන්නේ මෙන්න මෙහෙම 360 නේ නේද? රාම කරගෙන 360ක අර ඉස්සෙල් ලියන්න දුන්නේ 2π. රේඩියන් වලින් ලියන්නත් තමයි 2. එතකොට හරි මේ මෙතන ෆයිල් තියෙනවා. අපි ඔක රේඩියන් ආදේශ කරන්නේ නැහැ. ඔතන ආදේශ කරන්නේ 722. ඒ කියන්නේ ෆයිල්ට තියෙන සාමාන්‍යයෙන් තමයි ආදේශ කරන්නේ. නැතුව රේඩියන් අගින්නේ.
ඔය සමීකරණය දාගන්න. ඕකම අපිට තව ලියන්න ඕන x සමානයි මේ 2π මේ යට කියනවා. එතකොට ඔමේගා බෙදීම 2π. ඕක ලියන්න. ඊට පස්සේ ලියන්න භ්‍රමණ ආවර්ත කාලය. භ්‍රමණ ආවර්ත කාලය. භ්‍රමණ ආවර්ත කාලය. අපි ඔක හඳුන්වනවා t කියලා. t ඔක සරල එක් වටයක් යන ඒ කියන්නේ යම්කිසි එක් භ්‍රමණයක් වෙන්න ගත වුණ කාලය එක් වටයක් භ්‍රමණය වීමට ගත වූ කාලය. ඔක යටතේ වෙන ලියා ගන්න. එක් වටයක් භ්‍රමණය වීමට ගත වූ කාලය. භ්‍රමණ ආවර්ත කාලය වේ. අපිට ඔක ගන්න පුළුවන්. t සමාන 1ට f වලින්. f කියන්නේ භ්‍රමණ සංඛ්‍යාතය. 1 බෙදෙනවා භ්‍රමණ සංඛ්‍යාතය. එතකොට එනවා t. t සමානයි 1ට f. අපිට තව සමීකරණයක් ලියන්න පුළුවන්. අපි මොකද්ද ඉස්සෙල්ලා ගත්තා ඔමේගා සමානයි 2π නේ. නේද? ඊට පස්සේ ඔකෙන් තව සමීකරණයක් හදාගත්තා x සමානයි ඔමේගා බෙදීම 2π කියලා. නේද? හරි. මේ වෙනුවට මොකද්ද? මේක ලියනවා. එකයට ඔමේගා බෙදීම 2π. දැන් එක බෙදෙනවා ඔමේගා වලින් ඒක නේද? දැන් එක බෙදෙනවා ඔමේගා වලින් නෙමෙයි එක බෙදෙනවා ඔමේගා බෙදීම 2π එකකින්. එතකොට මේ 2π අපිට මේ උත්තර දාන්න පුළුවන්. මෙහෙම බෙදීමක් තිබ්බොත් මේ 2π උත්තර ගෙනියන්න පුළුවන්. එතකොට මේ 2π අපි මම වෙනම කියන්නම් තේරුම් ගන්න. ඔක අපි ආයෙ ලියනවා 2π බෙදීම ඔමේගා. එතකොට අවසාන සමීකරණයක් යනවා x සමාන 2π බෙදීම ඔමේගා. දැන් මේ 2π මේ උත්තර යනවානේ නේද? මෙතන එක තියෙනවානේ. 2π මෙන්න මේ උත්තර යනවා. හරිද? මේක මෙතන මේ 2π මේ උත්තර ගියා කියලා හිතන්න. හරි. එතකොට ඔමේගා හරියනවා 2π වැඩි කරනවා එකේ. එතකොට එක මේ 2π ම නේද? ඒකයි මෙතන එක දාන්න නැතුව 2π ම දෙන්න. මේ සමීකරණය කියලා x සමාන 2π බෙදීම ඔමේගා. ඊට පස්සේ ඒකකය සමානයි තත්පරම තමයි. තත්පර කියලා ඒකකය සමානයි තත්පර.
වේගයක් තියෙනව නේද? වේගයක් තියෙනවනේ ඔමේගා කියලා ප්‍රවේගයක්. අපි වේගයක් කියලා කියන්න පුළුවන්. ප්‍රවේගයක් තියෙනවනේ නේද? ඔහොම ප්‍රවේගයක් තියෙනකොට මේ ප්‍රවේගය මේක වටේ තමයි තියෙන්නේ. ඕකට මෙන්න මේ රේඛීය දිශාවට වේගයකුත් තියෙනවා. රේඛීය දිශාවට වේගයක්. මේ ප්‍රවේගයක් තියෙන වටේ මේ රේඛීය දිශාවට. ඒ කියන්නේ මෙන්න මේ රවුමේ මෙන්න මේ මෙතන මෙන්න මේ ලක්ෂයක් තියෙනවා කියලා හිතන්නකො. මෙන්න මේ දිශාවට රේඛීය දිශාවට. මේ රවුමේ ඉඳන් ලම්බක දිශාවට. මෙන්න එහෙම ලම්බයක් ගියොත් මෙන්න එතන ලම්බ. මේ රේඛීය දිශාවට වේගයක් තියෙනවා. රේඛීය දිශාවට වේගයක් තියෙනවා. අපි ඔක හොයාගන්න පුළුවන් v සමානයි r ඔමේගා කියලා සමීකරණය. මේ රේඛීය වේගයට කියනවා ස්පර්ශීය වේගය කියලා කියනවා. හරි. මාතෘකාව ලියන්න රේඛීය වේගය නැත්නම් ස්පර්ශීය වේගය. රේඛීය වේගය එහෙම නැත්නම් ස්පර්ශීය වේගය. ස්පර්ශීය වේගය. හොඳම වචනේ ස්පර්ශීය වේගය. ස්පර්ශීය වේගය. වරහන් ඇතුළේ ලියාගෙන භ්‍රමණය වෙන වස්තුවක. නැත්නම් පටලවා ගන්න පුළුවන් රේඛීය වේගය භ්‍රමණය වෙන වස්තුවක. භ්‍රමණය වෙන වස්තුවක. ඊට පස්සේ මේ රූපය ඇඳගන්න මේ සූත්‍රේ ලියාගන්න. ඕන සූත්‍රය හඳුන්වා ගන්න. v කියන්නේ ස්පර්ශීය වේගය. ස්පර්ශීය වේගය. r කියන්නේ අර ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. දැන් ඔය මේ ස්පර්ශීය වේගය මේ හැමතැනම තියෙනවා. මේ හැමතැනම තියෙනවා. ඒකේ යටතේ තියාගන්න භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවක පිහිටි ඕනෑම ලක්ෂයක් මත ස්පර්ශීය වේගයක්ද පවතී. ස්පර්ශීය වේගයක්ද පවතී නැත්නම් රේඛීය වේගයක්ද පවතී. ඒකටම හරි වෙනම ලියාගන්න. එම වස්තුවක කෝණික ප්‍රවේගය එක මගයක් ගනී. කෝණික ප්‍රවේගය මේ කොයිතන ගියත් එක මගයක් ගන්න. කෝණික ප්‍රවේගය එක මගයක් ගනී. නමුත් රේඛීය වේගය එකිනෙකට වෙනස් විය හැක. රේඛීය වේගය ඒ කියන්නේ ස්පර්ශීය වේගය එකිනෙකට වෙනස් විය හැක. හරි දැන් ඔය කරපු ටිකෙන් මම ඔය කට්ටියට ගණන් ටිකක් දාන්නම්. ඒ ටික කරන්න.